ආයුබෝවන් කියලා පිළිගන්නවා හැමදෙනෙක්ම. අද වීඩියෝවෙන් කතා කරන්නේ නවතම වාර්තාවන්ට අනුව ලෝකෙ දුප්පත්ම රට පිළිබඳව. ඇතරම් පසුගිය වසර වනතෙක්ම ලෝකෙ දුප්පත්ම රට විදිහට සැලකුණේ බුරුන්ඩි. නමුත් 2025 වර්ෂයේ වෙද්දී ඔවුන්ට වඩා දුප්පත් රටවල් 3ක් පවතිනවා. ඒ අතරින් අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුප්පත්ම රට වන දකුණු සුඩානය පිළිබඳව. ඇතරම දකුණු සුඩානය කියන්නේ අලුත් රටක්. 2025 වර්ෂයේ වෙද්දිත් මේ රටේ වයස අවුරුදු 14ක් පමණයි. මෙහි විශේෂත්වයක් පවතිනවා. මොකද 2011 වර්ෂයේදී මොවුන් නිදහස ලබා ගනිද්දී තරමක හොඳ ආර්ථිකයක් පැවතුණා. ඒ සඳහා ප්‍රධානම හේතුව වුණේ මෙහි පවතින අධික ස්වභාවික සම්පත්, විශේෂයෙන්ම තෙල් සම්පත. නමුත් එම සම්පත් මගින් ආර්ථිකය වර්ධනය වෙනව වෙනුවට මොවුන්ට සිදු වුණේ දිනෙන් දින අගාධයට යන්න. එහි ප්‍රතිඵලයක් විදියට 2025 වර්ෂයේ IMF වාර්තාවන්ට අනුව මෙය හඳුන්වන්න පුළුවන් ලෝකෙ දුප්පත්ම රට විදියට. ඇතරම දකුණු සුඩානය කියන්නේ වර්තමානයේ වෙද්දී විශාල වශයෙන් අභියෝග පවතින රටක්. ඒ නිසා මොවුන් සැලකෙනවා අධ්‍යාපනය සහ සෞඛ්‍ය මට්ටම අනුවත් දුර්වලම රටක් විදියට. ඉතින් අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා රටේ බෙදීමේ සිට වර්තමානයේ දක්වා සිදු සියලුම දේවල් පිළිබඳව. එවිට ඔබට පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන් මෙය දිනෙන් දින අගාධයට යන්නේ ඇයි කියලා. මුලින්ම රටේ පිහිටීම් පිළිබඳ සොයා බලමු. මේ භූගෝලීය වශයෙන් පිහිටා තියෙන්නේ නැගෙනහිර මධ්‍යම අප්‍රිකාව තුල. ඒ වගේම දකුණු සුඩානය සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ ලෑන්ඩ්ලොක් රටක් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඒ නිසා මොවුන් සමගින් රටවල් 6ක් දේශ සීමා බෙදා ගන්නවා. එම රටවල් 6 වෙන්නේ සුඩානය, ඉතියෝපියාව, කෙන්යාව, උගන්ඩාව, කොංගෝ සහ මධ්‍යම අප්‍රිකාව. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 6,44,329ක් වෙනවා. ඒ අනුව මේ සැලකෙනවා ලෝකෙ 41 වෙනි විශාලම රට විදියට. අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ ජුබා නමින්. මෙම සිතියමේ තදකොළ පැහැයෙන් ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ දකුණු සුඩානය. ඒ වගේම ලාකොළ පැහැයෙන් තවමත් නොවිසඳුණු ප්‍රදේශ පවතිනවා. ඇතරම ඒ ප්‍රදේශවල දේශ සීමා සහ ඉඩම් සම්බන්ධ විශාල වශයෙන් ගැටලු පවතිනවා. රටේ මධ්‍ය සහ උතුරු ප්‍රදේශවල විශාල වශයෙන් පවතින සැවනා සහ තනබිම්. ඒ වගේම දකුණු ප්‍රදේශවල උස්බිම්, ගංගා සහ වනාන්තර පවතිනවා. ඒ නිසා දකුණු සුඩානය කියන්නේ සාරවත් රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබට මේ සිතියම අනුවත් පැහැදිලිවම අවබෝධ කරගන්න පුළුවන් දකුණු සුඩානය ලෙසින් කැඩී තිබෙන්නේ සුඩානයේ හොඳම කොටස බව. මොකද සුඩානය තුල වැඩි වශයෙන් පවතින කාන්තාරය. මෙහි ප්‍රධාන වශයෙන් පවතින ස්වභාවික සම්පත් වෙන්නේ ඛනිජ සම්පත් සහ දැව. ඒ වගේම රට පුරා කෘෂි කර්මාන්තයක් පවතිනවා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන්නේ නයිල් ගංගාව මගින්. මීළඟට අපි ඉතාමත්ම කෙටියෙන් ඉතිහාසය පිළිබඳ සොයා බලමු. ඇතරම දකුණු සුඩානයේ ස්වාධීන රටක් ලෙසින් සුඩානයෙන් වෙන් වෙන්නේ 2011 ජූලි 9 වෙනිදා. මෙය ස්වාධීන වීමට පෙර සුඩානය සැලකුණේ අප්‍රිකාවේ විශාලම රට විදියට. එවකට මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන් 2.5ක් වුණා. අතීතයේදී සුඩානය පාලනය කළේ ඊජිප්තුව සහ බ්‍රිතාන්‍ය විසින් ඒකාබද්ධව. එම වර්ෂ විදියට සැලකෙන්නේ 1899 සහ 1956. මෙහි ප්‍රධාන වශයෙන් උතුරු ප්‍රදේශවල ජීවත් වුණේ මුස්ලිම්වරු. ඒ වගේම දකුණු ප්‍රදේශවල ජීවත් වෙන්නේ ක්‍රිස්තියානි පුද්ගලයන්. ඒ නිසා සුඩානය තුල නිදහසෙන් පසු විශාල වශයෙන් බෙදුම්වාදී ගැටුම් හටගන්නවා. රට තුල ප්‍රධාන වශයෙන් සිවිල් යුද්ධ දෙකක් පැවතුණා. මෙහි පළමු සිවිල් යුද්ධය පවතින්නේ 1955ත් 1972ත් අතර. එහි ප්‍රධානම අරමුණ වෙන්නේ දකුණු සුඩානය සඳහා සෑම් පාලනය. ඉන්පසු දෙවන සිවිල් යුද්ධය 1983ත් 2005ත් අතර සිදු වෙනවා. ඒ සඳහා ප්‍රධානම හේතුව වුණේ තෙල් ආරවුල් සම්බන්ධයෙන් නැති වූ ගැටලු. ඒ වගේම ඉස්ලාම් නීති පැනවීම සම්බන්ධයෙන්ුත් ගැටලු මතුවලා තියෙනවා. ඇතරම මෙහි දෙවන සිවිල් යුද්ධය නිසා මියගිය සංඛ්‍යාව මිලියන් 2කට ආසන්නයි. ඉන්පසු 2011 වර්ෂයේ සිදු කළ නිදහස් ජනමත විචාරණයක ප්‍රතිඵලයක් විදියට තමයි දකුණු සුඩානය වෙන් වෙන්නේ. මීළඟට අපි සොයා බලමු දකුණු සුඩානයේ ජනගහනය පිළිබඳව. 2025 වර්ෂයේ වෙද්දී මෙහි ජනගහනය මිලියන් 12.18ක් වෙනවා. ඇතරම දකුණු සුඩානය හඳුන්වන්න පුළුවන් ලොව වේගවත්ම ජනගහන වර්ධනයක් සහිත රටක් විදියට. පසුගිය වසරේ මෙහි ජනගහන වර්ධනය 4.19ක් වුණා. නමුත් මේ වසරේදී එය 2.05ක් වෙලා තියෙනවා. ඒ සඳහා ප්‍රධානම හේතුන් වෙන්නේ සිවිල් යුද්ධ. කෙසේ වෙතත් 2023 සහ 2024 වර්ෂවල මේ සැලකුණා ලෝකෙ වැඩිම ජනගහන වර්ධන වේගයක් සහිත රට විදියටත්. රටේ සෞඛ්‍ය මට්ටම පිළිබඳ සොයා බැලුවොත් එය ඉතාමත්ම දුර්වලයි. උදාහරණයක් විදියට මෙහි සෞඛ්‍ය පද්ධතිය ප්‍රධාන වශයෙන්ම වගේ පවතින්නේ විදේශීය ආධාර සහ ජාත්‍යන්තර සංවිධාන මත.
ඒ අනුව රටේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 57.9ක් පමණයි. එය ගෝලීය වශයෙන් අඩුම අගයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇතරම ලෝකයේ අඩුම ආයු අපේක්ෂාවක් සහිත රට විදියටත් මෙය සැලකෙනවා. දකුණු සුඩානයේ උපත් දහසකට සිදුවන මරණ සංඛ්‍යාව 62.7ක් වෙනවා. ඒ වගේම වයස අවුරුදු 5ට අඩු ළමුන් දහසකට මරණ 97ක් සිදු වෙනවා. එය ගෝලීය වශයෙන් ඉහළම අගයක්. ජනගහනයෙන් 60%ක්ම ජීවත් වෙන්නේ ක්‍රිස්තියානි පුද්ගලයන්. ඒ වගේම සුදේශික ආගම් අදහන පුද්ගලයන් 32%ක් සිටිනවා. රටේ ප්‍රධානම සහ නිල භාෂාව වෙන්නේ ඉංග්‍රීසි. නමුත් මොවුන්ට තවත් භාෂා 60කට වැඩි ප්‍රමාණයක් පවතිනවා. ඒ අතරින් ප්‍රධානම භාෂාව විදිහට සැලකෙන්නේ ඩින්කා භාෂාව. දැන් අපි සොයා බලන්නේ රටේ ආර්ථිකය සහ ජීවන මට්ටම පිළිබඳව. 2025 වර්ෂයේ වෙද්දී මෙහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 251ක් පමණයි. ඒ අනුව මෙය හඳුන්වන්න පුළුවන් ලෝකෙ දුප්පත්ම රට විදියට. නමුත් 2015 වර්ෂයේ මොවුන්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1080ක් වුණා. ඒ වගේම 2011 වර්ෂයේ නිදහස ලබද්දී මොවුන්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 1600කට වඩා ඉහළ අගයක් ගත්තා. ඒ සඳහා ප්‍රධානම හේතුව වුණේ රට තුල පවතින අධික තෙල් සම්පත. ඕනෑම රටක හොඳ නරක බලා ගන්න පුළුවන් පිළිගත් සහ නිවැරදිම දර්ශකයක් වෙන්නේ මානව සංවර්ධන දර්ශකය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ඇතුළත් වෙනවා ආර්ථිකය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය මට්ටම. ඇතරම 2025 වර්ෂයේ වෙද්දී මානව සංවර්ධන දර්ශකයෙන් ලෝකයේ අවසානම රට වෙන්නේ දකුණු සුඩානය. ඒ අනුව ඔවුන්ට හිමි වෙන ස්ථානය 193. පසුගිය වසරට සාපේක්ෂවත් එහි බිඳ වැටීම් දැක ගන්න පුළුවන්. ඔබට මෙහි රතු පැහැති ඊතලෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ කඩා වැටීම. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව රටේ ජනගහනයෙන් 76%ක්ම ජීවත් වෙන්නේ ජාත්‍යන්තර දරිද්‍රතා රේඛාවටත් වඩා පහළින්. ඒ වගේම 43%කගේ දෛනික ආදායම ඇමරිකන් ඩොලර් 1.9ටත් වඩා අඩුයි. රටේ මන්ද පෝෂණ ප්‍රතිශතයත් ඉතාමත්ම ඉහළ මට්ටමකින් පවතිනවා. අපි ඔබට මුලින් සඳහන් කළා මෙහි ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ තෙල් සම්පත කියලා. නමුත් එම ආදායම් ජනතාව අතර බෙදී යන්නේ නැහැ. ඒවා ප්‍රධාන වශයෙන් බෙදී යන්නේ කිහිප දෙනෙක් අතර පමණයි. ඒ වගේම මෙහි ආරක්ෂාව සඳහා වන වියදම් සහ රජයේ වෙනත් වියදම් ඉතාමත්ම ඉහළයි. ලෝක දූෂණ දර්ශකයෙන් මොවුන් රැඳී සිටින්නේ 180 වෙනි ස්ථානයේ. ඒ අනුව දකුණු සුඩානය හඳුන්වන්න පුළුවන් ලෝක දූෂිතම රටවල් 10න් එකක් විදියට. එහි ප්‍රතිඵලයක් විදියට තෙල් ආදායම් පැවතුනත් රටේ අධ්‍යාපන, මාර්ග, සෞඛ්‍ය සේවා සහ ජල පද්ධති ඉතාමත්ම දුර්වලයි. වාර්තාවන්ට අනුව මෙහි පිරිසිදු ජලය පවතින්නේ ජනගහනයෙන් 8%කට පමණයි. රටේ ස්වභාවික ආපදා මට්ටමත් ඉතාමත්ම ඉහළයි. ඒ නිසා මොවුන්ට නිතර නියග සහ ගම් වතුර ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට රටේ ආහාර සුරක්ෂිතතාවය පවතින්නේ ඉතාමත්ම දුර්වල මට්ටමකින්. රටේ ප්‍රධාන ආදායම් මාර්ගයේ තෙල් වුණත් මෙහි ජනතාව වැඩි වශයෙන් යැපෙන්නේ යැපුම් ගොවිතැන මගින්. නමුත් ඒ සඳහා විශාල අභියෝග විදියට සැලකෙනවා ස්වභාවික විපත්. ඒ නිසා රටේ සාගත කුසගින්න සහ මන්ද පෝෂණය ඉතාමත්ම ඉහළයි. ඊට අමතරව මෙහි පවතින තවත් ප්‍රධානම ගැටලුවක් වෙන්නේ අවතැන් වූවන්. ඇතරම සමස්තයක් විදියට මෙහි මිලියන් 2කට වැඩි පිරිසක් අවතැන් වූවන්. ඔවුන් ප්‍රධාන වශයෙන් යැපෙන්නේ විවිධ රටවල් විසින් ලබා දෙන මානුෂීය ආධාර මත. ඇතරම 2025 වර්ෂයේ වෙද්දී මොවුන් මෙතරම් දුප්පත් වෙලා තියෙන්නේ ඇයි? ඒ සඳහා ප්‍රධානම හේතුව වෙන්නේ තෙල් නල අවහිර කිරීම. අපි ඔබට මුලින් සඳහන් කළා දකුණු සුඩානය කියන්නේ සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වෙලා තියෙන ලෑන්ඩ්ලොක් රටක් කියලා. ඒ නිසා මොවුන්ගේ තෙල් ප්‍රධාන වශයෙන් අපනයනය කරන්නේ නල පද්ධති හරහා. ඇතරම එම නල පද්ධති වැඩි වශයෙන් වැටී තියෙන්නේ සුඩානය හරහා. සුඩානය කියන්නේ මොවුන් සමගින් ප්‍රධාන වශයෙන් ප්‍රතිවිරුද්ධ රට. එහි මොවුන්ට විරුද්ධ සන්නද්ධ කණ්ඩායම් විශාල වශයෙන් සිටිනවා. ගැටුම් හේතුවෙන් පසුගිය වසර කිහිපය පුරාම ඔවුන් නල පද්ධති වලට විශාල වශයෙන් හානි කර තිබෙනවා. ඒ නිසා තෙල් සම්පත් මගින් ලැබෙන ආදායම් අහිමි වීමෙන් තමයි මොවුන්ගේ ඒක පුද්ගල ආදායම විශාල වශයෙන් පහත වැටෙන්නේ. ඇතරම මේ රටේ සැබෑ ආදායම විදියටත් හඳුන්වන්න පුළුවන්. කලින් මොවුන්ගේ ඒක පුද්ගල ආදායම තරමක් ඉහළ මට්ටමකින් පෙන්නුවත් ඒ සැබෑ ආදායම මිනිස්සු අතට යන්නේ නැහැ. මොකද ඒක පුද්ගල ආදායම නිර්මාණය වෙන්නේ සමස්ත ආදායම ජනගහනයෙන් බෙදූ විට. නමුත් එම සමස්ත ආදායමෙන් වැඩි කොටසක් යන්නේ රජය සහ දූෂිත නිලධාරීන් අතට. ඒ නිසා මේ වගේ දූෂිත රටවල කොතරම් ඉහළ ඒක පුද්ගල ආදායමක් පෙන්නුවත් එමගින් ජනතාවගේ සැබෑ ආදායම් මට්ටම තේරුම් ගන්න බැහැ. නමුත් වර්තමානයේ වෙද්දී මොවුන්ගේ තෙල් ආදායම් අහිමි වීමෙන් රටේ සැබෑ ආදායම් මට්ටම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේ වෙද්දී දකුණු සුඩානය හඳුන්වන්න පුළුවන් විසඳුමක් නොපෙනෙන ඉතාමත්ම අවාසනාවන්ත රටක් විදියට. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.